හායි කොහමද ඔයාලට? කාලෙකින් වීඩියෝ එකක් ගේන්න උනේ. ඔන්න එහෙනම් ලක්සරි වසන්තේ පටන් ගත්තා. ලක්සරි වසන්තේ ලංකාවට ආපු අලුත්ම සමාජිකයෙක් එක්ක අද අපි යමු දකුණු රටට. දන්නවනේ කොහෙද ඉන්නේ කියලා? අපි ඉන්නේ කඩවත හයිවේ ස්ටෑන්ඩ් එකේ. මේ තියෙන ස්ටෑන්ඩ් එක ඇතුළ. මෙහෙම තමයි බස් එකේ ඉදිරිපස පෙනුම තියෙන්නේ. ඉස්සරහා මෙහෙම තමයි ඔයගොල්ලන්ට පේන්නේ බස් එකේ. දැක්කනේ අපි අද යන්නේ අම්බලන්ගොඩ. ඊළඟ බලමු කොහමද ගමන කියලා. වීඩියෝ එකත් එක්ක ඉන්නේ එහෙනම්. ලස්සන ඩිසයින් එක. ඔයගොල්ලන්ට පැත්තෙන් පේනවා බස් එකේ ලැගේජ් ස්පේස් එක. ඒකේ ඔයගොල්ලන්ගේ බයික් එකක් උනත් දාගෙන යන්න පුළුවන්. එහෙනම් අපි ඇතුළට නැගලා බලමු කොහමද ඉස්සරහා කියලා. මේ තියෙන ඩෑෂ්බෝඩ් එක. ලස්සන and අප්මාකට් ඩිසයින් එක. මැනුවල් ගියර් සිස්ටම් එකක් තියෙන්නේ. මීටර් පැනල් එකේ එහෙම ලස්සනට ඩිසයින් කරලා තියෙනවා. රියදුරු මහත්තයාට ඉස්සරහා පේන්නේ මෙහෙම තමයි. මේ තියෙන්නේ බස් එකේ ටයිම් ටේබල් එක. ඕගොල්ලන්ට සීට් බුක් කරන්න ඕන නම් මේ නම්බර් එකට කෝල් කරලා සීට් එකක් බුක් කරගන්න පුළුවන්. පේනවනේ මේකේ රිවර්ස් කැමරා බස් එක සම්පූර්ණ වටේම බලන්න පුළුවන් විදිහට 360 view එකට කැමරාස්තුත් තියෙනවා. ඔන්න අපි දැන් හරියටම වෙලා 10:00 අපි කඩවත ස්ටෑන්ඩ් එකෙන් පිටත් වෙනවා. මේ කඩවත හයිවේ බස් ස්ටෑන්ඩ් එක. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ගාල්ල මාතර යන අදිසුකෝබ්බෝගී හයිවේ බස් තියෙනවා. ඔන් CTB එකේ බස් එකකුත් ආවා. බස් එක හරියටම උදේ 10 වෙනකොට ස්ටෑන්ඩ් එකේ queue එකට ගහනවා. 10:00 වෙද්දි බස් එක පිටත් වෙනවා කඩවත ස්ටෑන්ඩ් එකෙන්. ඔන්න අපි ස්ටෑන්ඩ් එකෙන් එළියට දාන්න යන්නේ. ඔය බස් එකේ ඉස්සරහා ඉන්නේ අපේ බස් එකේ කොන්දොස්තර මහත්තයා ලක්මාල් අයියා. හරිම ෆ්‍රෙන්ඩ්ලි කැරක්ටර් එකක්. ගොඩාක් උදව් කරා වීඩියෝ එක කරගන්න. ඔන්න දැන් අපි කඩවතින් නුවර පාරට හරවන ගමන් ඉන්නේ. මේ පාරේ අපි යන පැත්තට ගියොත් ඔයගලන්ට යන්න පුළුවන් කොළඹට. අනිත් පැත්තට ගියොත් ඔයගලන්ට යන්න පුළුවන් නුවරඑළිය. ඔන්න අපි දැන් මෙතනින් දකුණට හරවනවා අධිවේගී මාර්ගයේ කඩවත අන්තර් හුවමාරුවෙන් පිටත වටරවුම් අධිවේගී මාර්ගයට සම්බන්ධ වෙන්න. ඕගොල්ලන්ට පේනවා කඩවත අන්තර් හුවමාරුව. මෙතනින් ඕගොල්ලන්ට මාතර බෙලියත් මේ පැත්තට යන්නත් පුළුවන්. ආයේ කටුනායක වෙනකන් යන්නත් පුළුවන්. ඔන්න අපි දැන් ඇතුළු වෙලා අධිවේගී මාර්ගයට යන්නේ. වීඩියෝ එකේ දිගටම රැඳිලා ඉන්න. බස් එකේ ඔක්කොම විස්තරات එක්ක, ගමනේ ඔක්කොම විස්තරات එක්ක අපි කතා කරමු. මේ බස් රථයේ ධාවනය වෙන්නේ අදිසුකෝපභෝගී ගාස්තු කාණ්ඩයේ යටතේ. කියන්නේ එක්සෙල් බස් එකක් මේක. මේකේ ඕගොල්ලන්ට කඩවත ඉඳලා අම්බලන්ගොඩට එක්කෙනෙක්ට ටිකට් එක වෙනවා රුපියල් 720ක්. එතන ඉතින් 720ට පාඩුත් නැහැ. පැයකමාරට කඩවත ඉඳන් අම්බලන්ගොඩටම යනවා. මේ C12 Pro බස් එකේ සැපට යන්න තියෙන ගමන. ඔන්න අධිවේගී මාර්ගයට ඇතුල් වෙද්දිම අපට පේනවා අධිවේගී මාර්ගයේ අලුත් වැඩියාවක් යනවා. අධිවේගී මාර්ගයේ අලුත් වැඩියාව වෙද්දි මේ වගේ සේෆ්ටි කෝන්ස් දාලා ඒ ලේන් එක වහනවා ටික දුරක් යනකම්. ඕගොල්ලන්ට ඉස්සරහට තව ඒ වගේ තැන් බලා ගන්න පුළුවන්. මේ දැන් ඉන්නේ අපි කෙරවල පිටිය කොට්ටාව පිටත වටරවුම අධිවේගී මාර්ගයේ. තාම අපි දක්ෂිණ අධිවේගී මාර්ගයට සම්බන්ධ වුණේ නැහැ. මම මීට කලින් කඩවත කොට්ටාව ටිකේ ගොඩාක් වීඩියෝස් දාලා තියෙන හන්දා ඒ ටික ලොකුවට වීඩියෝ කරන්න යන්නේ නැහැ. කොට්ටාවෙන් පස්සේ තමයි වීඩියෝ කරන්නේ. එහෙනම් අපි හැමෝම කොට්ටාවෙන් පස්සේ. මේ ඉන්නේ අද අපේ ගමනේ රියදුරු මහත්තයා. සුනෙත් අයියා. බොහොම විනයගරුක රියදුරු මහත්තයෙක් වගේම ඉතාම මිත්‍රශීලී චරිතයක්. මෙයත් අපිට ලොකු සහයෝගයක් දුන්නා වීඩියෝ එක කරගන්න. ඇත්තටම ගොඩක් ස්තුතියි දෙන්නටම.
මෙතනින් වම් පැත්තට ගියොත් ඔයාට කොට්ටාව එක්සිට් එකෙන් එක්සිට් වෙන්න පුළුවන්. කොට්ටාව අන්තර් හුවමාරුවෙන් ඕගොල්ලන්ට හෝමාගම අවිස්සාවේල්ල පැත්තට යන්න පුළුවන්. ආයි නුගේගොඩ පැත්තට යන්නත් පුළුවන්. ඕන්න ඕගොල්ලන්ට ඉස්සරහින් පේනවා දක්ෂිණ අධිවේගී මාර්ගය කියලා බෝඩ් එකක්. හරියටම මෙන්න මෙතන ඉඳන් තමයි E1 දක්ෂිණ අධිවේගී මාර්ගය පටන් ගන්නෙ. E1 කියන්නේ මේක තමයි ලංකාවේ පළවෙනි අධිවේගී මාර්ගය. දක්ෂිණ අධිවේගී මාර්ගය. ඔන්න ඔයගොල්ලන්ට පේනවා කොට්ටාව පැත්තට යනවා මහරගම ඩිපෝයේ අලුත්ම අධිවේගී මාර්ගයේ සමාජිකයා අශෝක් ලේලන් ලීරා එක. ඒක ඉස්සරහා එන්ජින් බස් එකක්. ඉස්සරහින් වම් පැත්තට හැරුණම ඕගොල්ලන්ට කහතොඩුව අන්තර් හෝමාරුව හරහා එක්සිට් වෙලා පිළියන්දල පොකුණුවිට පැත්තට යන්න පුළුවන්. එහෙම මොයාලට රත්මලාන පැත්තට යන්නත් පුළුවන්. ඕගොල්ලන්ට දැන් බලන්න පුළුවන් C12 Pro එකේ මීටර් පැනල් එක. මේකේ පෙන්නනවා තෙල් ලීටරයට කොච්චර කරනවද, RPM එක, ස්පීඩ් එක, එන්ජින් හීට්, ෆුවල් ලෙවල් ඔක්කොම ඉන්ඩිකේට් කරනවා. ඇත්තටම ලස්සන ඩිසයින් එකකට තියෙන ඩෑෂ්බෝඩ් එකක් මම දැකපු. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු Golden Dragon Songtong වලත් ගිහිල්ලා බලමු. ඒ වගේත් කොහොමද කියලා. ඔන්න එනවා ලංකාවේ ලොකුම බස් සමාගමේ අලුත්ම සමාජිකයා DS ගුණසේකර අලුත්ම Golden Dragon බස් එක ධාවනය වෙන්නේ මාකුඹුරත් ගාල්ලත් අතර අධිසුඛෝපභෝගී ගාස්තු බස් රථයක් විදියට. අපිට හම්බෙන්නේ ඊළඟ අන්තර් හෝමාරුව තමයි ගැලණිගම අන්තර් හෝමාරුව. ගැලණිගම අන්තර් හෝමාරුවෙන් ඕගොල්ලන්ට එක්සිට් වෙලා හොරණ, පානදුර, බණ්ඩාරගම කියන පැතිවලට යන්න පුළුවන්. මේ ස්ක්‍රීන් එකෙන් ඕගොල්ලන්ට මේ පේන විදියට බස් එක වටේ අංශක 360ක සම්පූර්ණ ෆුල් view එකක් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. බස් එක යන විදිය, යන්නේ කොහමද, ඔක්කොම බලා ගන්න පුළුවන්. ඇත්තටම ඇයි මේ දකුණු පැත්තෙන් පේන ප්ලාස්ටික් කෑලි හයි කරලා තියෙන්නේ?
ඕගොල්ලෝ පොඩ්ඩක් දන්නම් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. මට හිතෙන විදියට නම් ඒ වංගු ගන්නකොට ඔය රෑට ඩ්‍රයිව් කරද්දි වාහනවල හෙඩ්ලයිට් එළිය බාධාවක් වෙයි කියලා තමයි මට නම් හිතෙන්නේ ඒවා ගහලා තියෙන්නේ. ඇත්තම හේතුව ඕගොල්ලෝ දන්නවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්නකෝ. ඔන්න අධිවේගී මාර්ගයේ තවත් අලුත් වැඩියා කටයුත්තක් වෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. එක ලේන් එකක් වහලා තියෙනවා. අපි දැන් කතා කරමු මේ දක්ෂිණ අධිවේගී මාර්ගය ගැන පොඩ්ඩක්. මේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආරම්භක අන්තර් හෝමාරුව වෙන්නේ කොට්ටාව අන්තර් හෝමාරුව. මේකේ අන්තිම අන්තර් හෝමාරුව වෙන්නේ මාගම්පුර අන්තර් හෝමාරුව. මේ අධිවේගී මාර්ගයේ සම්පූර්ණ දුර වෙනවා කිලෝමීටර් 200ක්. හරියටම බැලුවොත් කිලෝමීටර් 200.4ක් කියලා තමයි තියෙන්නේ. ඒ ඇතුලේ අන්තර් හෝමාරු 24ක් තියෙනවා. අපි දැන් මේ පහු කරන්නේ දොඩංගොඩ අන්තර් හෝමාරුව. මෙතනින් පිට වෙලා මතුගමට කළුතරට යන්න පුළුවන්. මතකද අපි එකපාරක් කලවාණි ගියා. ආයේ කෙලින් කන්දි ගියා. ඒ පැති වලට යන්නේ මතුගමට ගිහිල්ලා. ඒ වීඩියෝ ටික ඔයාලා බැලුවේ නැත්තම් මම පල්ලෙහා වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒ වගේ ලින්ක් ටික දාන්නම්. කැමති නම් ගිහිල්ලා බලන්න පුළුවන් ඔයාලට. ලස්සන පැති. මාකෙලියල්ල බලන්නත් ගියා අපි කෙලින් කන්ද යනකොට. ඔන්න රුහුණුසිරි හයිවේ එක්ස්ප්‍රස් දෙනියාය කොළඹ ගෝල්ඩන් ඩ්‍රැගන් බස් එක. දෙනියායෙන් උදේ 8:50. කොළඹින් හවස 6:10. ඔන් කොළඹ යනවා. දකුණු පැත්තෙන් ඔයාලට බලා ගන්න පුළුවන් ළංගමේ තවත් වීරක්‍රියාවක් වෙනවා. කැස්බෑව ඩිපෝවෙන් දාලා තියෙනවා පිළියන්දල මාතර දුවන්න ආපු ග්‍රාමීය සේවා ලේලන් බස් කොටයක්. සුඛෝපභෝගී සේවාවක් විදියට ඕන්න ශ්‍රී ලංගමේ දාන බස්. ඔය එන්නේ පේනව නේද ඔයාලට? වම් අත පැත්තේ ඔයගොල්ලන්ට පේනවා සර්විස් ඒරියා කියලා. මොකද්ද මේ සර්විස් ඒරියා කියන්නේ හයිවේ එක? අධිවේගී මාර්ගයක සර්විස් ඒරියා එකක් කියන්නේ ඕගොල්ලන් දුර ගමනක් යනවා නම් ඔයගොල්ලන්ගේ වාහනේට එහෙම පොඩි රෙස්ට් එකක් දෙන්න අධිවේගී මාර්ගයේ හදලා තියෙන තැන. මේ දක්ෂිණ අධිවේගී මාර්ගයේත් එහෙම තැනක් තියෙනවා. දොඩංගොඩ අන්තර් හෝමාරුවයි වැලිපැන්න අන්තර් හෝමාරුවයි අතර. ඒක ඇතුලේ ඕගොල්ලන්ට කෑම කන්න පුළුවන් වාහනේ නවත්තලා වාහනේට තෙල් ගහ ගන්න ඕන නම් තෙල් ගහ ගන්න ෂෙඩ් එකක් තියෙනවා. ඒ වාහනයකට සපයා ගන්න අවශ්‍ය අත්‍යවශ්‍ය පහසුකම් ඔක්කොම මෙතන සපයලා තියෙනවා. එයාලා ඒ අධිවේගී මාර්ග මැනේජ්මන්ට් එකෙන්. දැනට දාන්න ඕගොල්ලන්ට කිසිම ගාස්තුවක් යන්නේ නැහැ. අධිවේගී මාර්ගයට ගෙවන මුදල ප්‍රමාණවත්. අමතර කිසිම මුදලක් වැය වෙන්නේ නැහැ.
වම් පැත්තෙන් ඕගොල්ලන්ට පේන්නේ සේවා ප්‍රදේශය. මේකේ ඕගොල්ලන්ට සනීප ආරක්ෂක පහසුකම්, ආහාර පාන සපයා ගැනීම, ඉන්ධන සපයා ගැනීම සියල්ලම ඉටු කරගන්න පුළුවන් ඕගොල්ලන්ගේ වාහනයට අවශ්‍ය පරිදි. කට හම්බෙනවා වැලිපැන්න අධිවේගී මාර්ග අන්තර් හුවමාරුව. ඒකෙන් ඕගොල්ලන්ට අලුත්ගම නගරයට පහසුවෙන් ළඟා වෙන්න පුළුවන්. අලුත්ගමින් ගාලු පාරට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒකෙන්ම ඕගොල්ලන්ට මතුගම පැත්තට යන්නත් පුළුවන්. අපිට කලින් හම්බුනේ දොඩංගොඩිනුත් මතුගමට යන්න පුළුවන්. මේකෙනුත් යන්න පුළුවන්. ඊළඟට අපට හම්බෙන්නේ අධිවේගී මාර්ගයේ කුරුඳුගහ හැතැක්ම අන්තර්ව මාර්ගය. අපි මෙතනින් එක්සිට් වෙනවා. මෙතනින් එක්සිට් වෙලා තමයි අම්බලන්ගොඩ, ඇල්පිටිය, පිටිගල ඒ පැතිවලට යන්න පුළුවන්. මේ වගේ ඔක්කොම හයිවේ බස් වල විස්තර දැනගන්න ඕන නම් අපේ නිමේෂ් අයියාගේ page එකේ link එකත් මම පල්ලෙහෙන් description එකේ දාලා ඇති. ඒකටත් ගිහිල්ලා බලන්න.
මෙතනින් වමට හැරිලා ඔයාලට යන්න පුළුවන් අම්බලන්ගොඩ බලපිටිය සහ ගාලු පාට සම්බන්ධ වෙන්න පුළුවන්. අනිත් පැත්තට හැරුණොත් ඔයගලන්ට යන්න පුළුවන් ඇල්පිටිය පිටිගල ඒ පැත්තට. අපි හැරුණේ අම්බලන්ගොඩට. මේ පාර මහේදණ්ඩ වතුගෙදර කන්දේගොඩ ඒ හරහා අම්බලන්ගොඩට යනවා. අම්බලන්ගොඩින් තමයි ගාලු පාට සම්බන්ධ වෙන්නේ. ඉස්සරහා ඔයාලට පේන හන්දියෙන් දකුණට හැරුණම ඔයගලන්ට මේ B40 මාර්ගයෙන් බලපිටිය වෙනකන් යන්න පුළුවන්. අපි දැන් මේ පහු කරන්නේ ලංකාවේ කොළඹ කොටුවේ ඉඳන් බෙලියත්ත වෙනකන් වැටලා තියෙන මුහුදුබඩ දුම්රිය මාර්ගය. මේකෙන් ඔයාලට පානදුර මොරටුව හරහා මාතර ගාල්ල මේ පැති වලට යන්නත් පුළුවන්. ඔන්න හරියටම පැය එකමාරක ගමනකින් පස්සේ කඩවත ඉඳලා ඇවිල්ලා ඔන්න දානවා අම්බලන්ගොඩ ස්ටෑන්ඩ් එකට. වෙලාව දැන් දවල් 12යි. හරියටම දවල් 12යි. පැය එකමාරක් ගියා කඩවත ඉඳන් එන්න අධිවේගී මාර්ගයේ. අපි දැන් කතා කරමු මේ සුවපහසු බස් එකේ ඇතුළත ගැන. මේකේ සුවපහසු මගී ආසන 51ක් තියෙනවා. මේකේ 2x2 සීට් කන්ෆිගරේෂන් එකට තමයි සීට්ස් තියෙන්නේ. මේ හැම සීට් එකකටම ආම් රෙස්ට්, ෆුට් රෙස්ට්, ඇඩ්ජස්ටබල් AC vents, රීඩින් ලැම්ප්ස් එම දීලා තියෙනවා. ඔයගොල්ලන්ගේ ආරක්ෂාවට ඉමර්ජන්සි එක්සිට් උත් තියෙනවා මේකේ. සීට්ස් තියෙන්නේ මෙහෙම තමයි බස් එකේ. ඇත්තටම මේ සීට්ස් ගොඩක් සැප පහසුයි. දුර ගමනක් යන්න හොඳයි. මම දැන්ට ලංකාවේ ගිහිල්ලා තියෙන සුව පහසුම බස් එක කිව්වොත් හරි. සීට් බෙල්ට්ස් තියෙනවා ඔයාලගේ ආරක්ෂාවට. මෙහෙම තමයි බස් එකේ ඇතුළ බලන්න පුළුවන්. මේ උඩ තියෙන ඉමර්ජන්සි එක්සිට් එක. AC එකත් බස් එකේ අවුලක් නැහැ. හොඳටම තියෙනවා. මෙහෙම තමයි සීට් තියෙන්නේ. සීට් බෙල්ට් තියෙනවා හැම සීට් එකකටම. ෆුට් රෙස්ට් හැම සීට් එකකටම තියෙනවා. හොඳ ලෙග් ස්පේස් එකක් තියෙනවා. මේ වගේ charging points තියෙනවා දෙකක් හැම සීට් එකකටම. baggage racks දීලා තියෙනවා. TV තියෙනවා. cool box එකක් තියෙනවා. ඔයගලන්ට වතුර බෝතලයක් එහෙම cool කරගන්න ඕන නම් cool කරගන්න පුළුවන්. ඔයගලන්ට cool එකේ මොන හරි තියාගන්න ඕන නම් ඒවා ඒකේ දාලා තියන්න පුළුවන්. first aid තියෙනවා. ඉස්සරහම සීට් වලට මෙහෙම charging points තමයි තියෙන්නේ. මෙහෙම තමයි ඩෑෂ්බෝඩ් එකේ ඩිසයින් එක තියෙන්නේ. උපරිම වේගය පැයට කිලෝමීටර් 140ට යන්න පුළුවන් බස් එක. ස්ටියරින් එහෙම ගොඩක් ස්මූත්. හાર્ඩ් නෑ. ඉක්මනට කපා ගන්න පුළුවන්. මෙහෙම තමයි මේකේ ඔටෝ ඩෝ එක තියෙන්නේ. ඉලෙක්ට්‍රොනික ඔටෝ ඩෝ එකක් තමයි තියෙන්නේ. මෙහෙම තමයි බස් එකේ එළියේ පෙනුම තියෙන්නේ. මේ උඩ තියෙන කැමරාස් වලින් බස් එකේ 360 view එකක් ගන්න පුළුවන්. මෙතන තමයි එක ෆුවල් ටැංක් එකක් තියෙන්නේ. මේන් ෆුවල් ටැංක් එක. මෙතන තමයි එන්ජින් එක තියෙන්නේ. මේක එන්ජින් එක 400 හෝස් පවර් 9500 cc
Euro 5 ස්ටෑන්ඩඩ් එකට ගහපු Weichai එන්ජින් එකක් තියෙන්නේ. එහෙම තමයි බස් එකේ පිටිපස්ස තියෙන්නේ. ගොඩක් ලස්සන ඩිසයින් එකක්. පාකින් සෙන්සර්ස්, රිවර්ස් සෙන්සර්ස් උත් තියෙනවා. ඇහෙනවනේ එන්ජින් එකේ සද්ද. ලොකු එන්ජින් එකක් තියෙන්නේ. මේ බස් එකේ එක ඩීසල් ලීටරයකට කිලෝමීටර් 5ක් 4.5ක් අතර ප්‍රමාණයක් දුවනවා. මෙහෙම තමයි බස් එකේ ඉස්සරහා වලට බලා ගන්න පුළුවන්. මෙතන තියෙන්නේ බස් එකේ රියදුරුගේ රෙස්ට් කැබින් එක. රියදුරු කොන්දොස්තරාට රෙස්ට් කරන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. මේකේ කූල් බොක්ස්, AC වෙන්ට්, ෆෑන්, ලයිට්, මෙට්ටයක්, කොට්ටයක් හැමදේම තියෙනවා. මෙහෙම තමයි ඔයාලට C12 Pro එකේ ඉස්සරහා පෙනුම බලා ගන්න පුළුවන්. හරිම ලස්සන ඩිසයින් එකක්. එහෙනම් තවත් මේ වගේ ලස්සන ජර්නි එකක් එක්ක අපි ආයෙත් හම්බෙමු. එතකන් රැඳිලා ඉන්න channel එකත් එක්ක.